සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම අපේ channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකේ ඕනම රටක තියෙන TV channel එක කොහොමද ඔයාගේ phone එකකින් හරි PC එකකින් හරි එහෙම නැත්නම් සරලවම කිව්වොත් internet තියෙන ඕනම device එකකින් බලන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාගේ තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙන්න මේ විදිහට TV Garden කියලා සර්ච් කරගන්න. ඉතින් ඊට පස්සේ පළවෙනිම සර්ච් රිසල්ට් එක උඩ එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ පෘථිවිය මේ වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන් එක උඩ ටච් කරගෙන මේ පෘථිවිය රොටේට් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ උඩම තියෙනවා සර්ච් කරන් තැන. ඉතින් මෙන්න මෙතන ඔයාලට කැමති රටක් සර්ච් කරලා ඒ රටේ තියෙන TV channel එක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකේ තියෙන පොඩි රතු පාට ඩොට් එකක්. මෙන්න මේ ඩොට් එක මෙන්න මේ විදිහට ඔයා කැමති රටක් උඩ තියුවට පස්සේ මෙන්න මේ විදිහට ඒ තියුව රටේ නම බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ රට උඩ තියාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ රටේ නම වැටෙනවා ඕස්ට්‍රේලියාව කියලා. ඉතින් මම මුලින්ම මේ වෙබ්සයිට් එකෙන් පෙන්නන TV channel හරියද කියලා බලා ගන්න මම මුලින්ම ශ්‍රී ලංකාව උඩට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ රතු පාට ඩොට් එක තියා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊගාට ශ්‍රී ලංකාව කියලා මෙන්න මේ විදිහට නම් වැටලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ නම උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා අපිට ලංකාවේ බලන්න පුළුවන් TV channels මොනවාද කියලා. ඉතින් මෙතන ලංකාවේ තියෙන ඔක්කොම channel නම් බලා ගන්න පුළුවන් කමක් නැහැ. හිරු TV, ශක්ති TV, ශ්‍රද්ධා TV, ස්වර්ණවාහිනී වගේ channel කිහිපයක් විතරයි අපිට මේ වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට ස්වර්ණවාහිනී channel එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් අපි ස්වර්ණවාහිනී උඩ ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්වර්ණවාහිනී channel එක මෙන්න මේ විදිහට play වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට මේක ඇත්තටම හරිද කියලා බලන්න ඔයාලට ඔගේ TV එකේ ස්වර්ණවාහිනී channel එක දාලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ පෙන්නන ටිකම TV එකෙත් පෙන්නනවද කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එකේ නා ඔයාලට මේ play වෙන වීඩියෝ එකේ ඔඩියෝ එකක් අහන්න බෑ. මම ගොඩක්ම try කරා මේ වෙබ්සයිට් එකෙන් දෙන ඔඩියෝ එක කොහොම හරි record කරගන්න. නමුත් මොකක් හරි හේතුවක් නිසා අපිට ඔඩියෝ එක record වෙන්නේ. ඉතින් අපි ඊළඟට තව රටකට ගිහලා බලමු. ඒ රටවලත් මේ විදිහටම අපේ channels පෙන්නනවද කියලා. ඉතින් මම මෙන්න මේ ඊතලේ උඩ එකපාරක් ක්ලික් කරගෙන මේකෙන් back වෙලා මේ පෘථිවි ගෝල තව ටිකක් හරවලා මම තව රටක් select කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඊළඟට ඉතාලි කියන රට තෝරගන්නවා. ඉතින් ඔයාලට ඉතාලි කියන රට තෝරගත්තට පස්සේ ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ යටින් ඒ රටේ වෙලාව පවා මේ වෙබ්සයිට් එකෙන් අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මම මේ ඉතාලි කියන නම උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ රටේ මේ වෙබ්සයිට් එක හරහා පෙන්නන channel ටිකක්. ඉතින් මේ channel මොනවද කියන්නම් මම දන්නෙත් නෑ. මේ channel ටිකෙන් මම කැමති channel එකක් මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ channel එකේ මේ වෙනකොට යන ටික මේ වෙබ්සයිට් එකෙන් අපිට පෙන්නනවා. ඉතින් මේ ක්‍රමය තමන් පිට රටකට ගියාට පස්සේ ඔයා කලින් හිටිය රටේ TV channel ටික කිසිදු මුදල් ගෙවීමකින් තොරව මේ වෙබ්සයිට් එක කරා ඔයාට 100% free බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනක් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් අනිත් අයටත් මේ ට්‍රික් එකක් දැනගන්න ඒ අයටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එකට subscribe කරුව නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරන්න. ඉතින් අපි ඊළඟට තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.